ඔයාට රැඳිලා ඉන්න නුසුදුසුයි කියලා දැන එයා මත ඉන්න හිතෙනවා නම් මොනවා හරි සාධාරණ හේතුවක් හෝ හේතු කිහිපයක් නිසා දුක් විඳිනවා නම් දරා ගන්න බැරි නම් ඔයාට ඉවස ගන්න බැරි නම් දැනෙනවා නම් ඔයා ලොකු පීඩනයකින් මේ මනුස්සයා නිසා කල් ගෙවනවා කියලා ඔයාට එතන හිතන්න දේවල් ගොඩක් තියෙනවා. සමහර අය කියන දේ තමයි මට නොකැලපෙනවා කියලා තේරෙනවා මට ඉන්න බෑ. මට මේ මනුස්සෙන් අයින් වෙන්න ඕන. ආයෙත් අහිංසක විදියට කතා කරාට පස්සේ ආදරෙන් කතා කරාට පස්සේ කලින් දෙයක් මතක් වුණාට පස්සේ මට ආයෙ මෙයත් එක්ක ඉන්න හිතෙනවා. සමාව දෙන්න හිතෙනවා. ආයෙත් අහන දෙයක් තමයි කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා නැත්නම් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බැරිද මෙයා එක්ක ඉන්න ගමන් මේ කරන දේවල් ප්‍රශ්නයක් නැතුව ඒව පොඩ්ඩක් මගේ ඇඟට ගන්න නැතුව සාමාන්‍ය විදිහට ඉන්න මෙයත් එක්ක. ඒ කියන්නේ මේ ඉන්න බැරි මිනිස්සෙක් එක්ක නොගැලපෙන මිනිස්සෙක් එක්ක මොනවා හරි විදිහකින් ඉන්න පුළුවන් විදිහපව බලනවා. හිතන්න මේ ආටිෆිෂල් මානසිකත්වයේ මේ අබ්බැහිවීම කොච්චර උඩුදුවලක්ද. දැන් එහෙම කියන්න මෙයාගේ තියෙන නැචරල් ගතිය මෙයාට ආවේනික මෙයාගේ විදිය ඔක්කොම නවත්තගෙන විකෘති වෙලා හරි කමක් නැහැ වෙන මිනිස්සෙක්ගේ විදියට ඉන්න හදනවා. සාමාන්‍ය මිනිස්සු අර්ථකථනය කරන ආදරයක් තියෙනවනේ. එක එක්කෙනා අර්ථකථනය කරන විදි ගාණක් තියෙනවා. මං කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා නෙමෙයි. ඊට වඩා අර මිනිස්සෙගේ ෆීලිංග්ස් මතින් යැපෙන විදියට හැදුනට පස්සේ එයා නැතුව ජීවත් වෙන්න බැරි වාතාවරණයක් හැදෙනවා. මේ නෙගටිව් කියලා දන්නවා. මේ මට අවඩක් වෙන්නේ කියලා දන්නවා. මේ මිනිස්සෙක් හිටියොත් ජීවිතේම ඉවරයි කියලා දන්නවා. අරයා හොඳට කතා කරනකොට නැත්නම් පාස්ට් එකේ හොඳට ඉඳපු දේවල්, ආදරෙන් සලකපු දේවල්, මොනවාරි දීපු දේවල්, රොමැන්ටික් මොනවාරි මෙමරිස් ටිකක් ඔලුවට අරගෙන මෙයා හොඳ මිනිස්සෙක් විදියට ඒ කියන්නේ එහෙම එකඟතාවයකට එනවා. මේ යථාර්ථයේ ආදරය නිසා මම මේ මනුස්සයට කැප වුණා කියන එකක් නෙමෙයි. ඕක මේ අබ්බැහිවීම නිසා වෙන අර ආටිෆිෂල් දෙයක්. අබ්බැහිවීම නිසා වෙන බොරු දෙයක් ඕක. සමහර ලාවට මේ සෙෂන්ස් වලට එනවා අවුරුදු 40ක් 50ක් වෙන ගොඩක් මැචුවර් කට්ටිය. ඒගොල්ලෝ අවුරුදු 20 ගණන් වලදී විවාහ වෙනකොට තාක්ෂණය මෙච්චරම දියුණු නෑ. කවුන්සලින් කියන එකක් ලොකුවට මිනිස්සු අතර ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ දවස්වල බොහෝ විට මේ ටොක්සික් මිනිස්සුද ඉන්න නොකලපෙනවද ඒ දේවල් වැඩි හිතන්නේ නැතුව ගොඩක් අය විවාහ ජීවිතයට යනවා. ඒ කාලේ මෙයාගෙන් අයින් වෙන්න ඕනද මොකද්ද මම මේ ඉන්න බැඳීම මේකෙන් මට වෙන ඩැමේජ් එක මොකද්ද එච්චර දුරදිග හිතන්නේ නැහැ සමහර අය. හොඳම උදාහරණ තමයි මේ අවුරුදු 40ක් 45ක් 50ක් හෝ ඊට වැඩි අය ඉන්නවා. ඒගොල්ලෝ කවුන්සලින් ජොයින් වුණාට පස්සේ කියන දෙයක් තමයි මෙයාව බඳින්න කලින් මට මේ දේවල් දැනුණා. නොකලපෙනවා වගේ දේවල් දැනුණා. ආදරය නිසා ඒවා ඉවස දරාගෙන කැප වෙලා හිටියා. මං පුදුම විඳවිල්ලක් විඳෙව්වේ පුදුම ඉවසීමක් මං ඉවසුවේ. මං හිතන්නේ වෙන කෙනෙක් ඒ විදිහට ඉවසයි කියලා. ඒ වගේ ලොකු කතාවක් කියනවා. අර මිනිස්සයාගේ අධික පීඩනයක් තිබිලා තිනවා බඳින්න කලින් හෝ බැඳලා පස්සේ. ඒ වුණාට ඒක දරාගෙන ඉඳලා තියෙනවා. මේ වර්තමානයේ තරුණයෙක්ට නැත්නම් තරුණියකට දැනෙනවා වගේම ඒ කියන්නේ මෙයාව ගැළපෙන්නේ නැහැ මට තේරෙනවා මට දරා ගන්න බෑ මේ මනුස්සයත් එක්ක ඉන්න බෑ. ඒ කියන්නේ මේ බිහේවියර්ස් මොනවා හෝ වෙන්න පුළුවන්.